කටාර් ගැන කතා කරද්දී ඔයාගේ මතකයට මොනවද එන්නේ. සුපිරි ගොඩ නැගිලි ලෝකයේ ඉහළම ආදායම් තියෙන රටක් නැත්තම් බදු නැති රටක්. ඒත් මේ ජීවත් වෙන්න නම් ඇත්තටම කොච්චර වියදම් වෙනවද. ඉතිං අද අපි කතා කරන්නේ කටාර් ජීවිතය පිළිබඳව. තැන් ඔයාටත් මතක් වනව ඇති අපේ යාළුවෙක් හරි දන්න කෙනෙක් හරි කටාර යනවා කියලා කිව්වාම ඒ ලයිෆ් එක කොහොම වෙයිද කියලා හිතපු වෙලාව. ඔයා දැන් හිතන්නත් ඇති කටාර් කියන්නේ හැමෝටම සාර්ථක වෙන්න පුළුවන් රටක්ද කියලා. හරි කටාරට සුරපොරයක් කියල තමයි ලෝකෙ ගොඩක් අය හිතන්නේ. ඒත් ඔයාගේ සැරයකයි වේදම් ටිකයි එකට ගැලපෙයිද. මේ ජීවත්වෙන්න ඇත්තටම කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද. ඔයා කටාර් යනවද නැද්ද කියලා තීරණය කරන්න මේ වීඩියෝව ඔයාට උදව්වෙයි. මේ වීඩියෝ බැලෝට පස්සේ ඔයාටම තීරණය කරන්න පුළුවන් කටාර් ජීවිතය ඔයා හිතන තරම් පහසුද නැද්ද කියලා. එහෙනම් මේ ඒ කතාව. Hello guys, welcome back to another new video by Mr. Bande. ඉතින් ගොඩක් කාලෙකින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකකින් Mr. Bande ආවා. ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා වෙනදා වගේ ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්නේ කටාවල living expenses එක ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. ඊට කලින් මම කියන්නම් මම දැන් මේ ඉන්න ලොකේෂන් එක ගැන. මම දැන් ඉන්නේ කටාර වල ලස්සන ලොකේෂන් එකක්. ඒ තමයි කටාරා කල්චරල් විලේජ්. කටාරා කල්චරල් විලේජ් එකේ මම ආසම ස්පොට් එකක් තමයි මෙන්න මේක. පේනවනේ අර පොඩි දිය කඩਿੱත්තක් වගේ පොඩි ඇලක් වගේ මෙතනින් ගලන් යනවා. අර ලංකාවේ අපේ ගම් වල තියෙන ඇලේ දොලේ සද්දේ මෙතෙන්ට ආවට පස්සේ මට අහගන්න පුළුවන්. හරි ආසයි මේ වයිබ් එක නියමයි. ඉතින් අද වීඩියෝ කරන්න මම හිතුණා මේ ප්ලේස් එකට එන්න ඕනේ කියලා. ඉතින් මං ආවා. එහෙනම් අපි කටාර් වල living expenses ගැන කතා කරන්න යමු. හරි එහෙනම් කටාර් වලට ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ඉඳන් කට්ටිය එන්නේ ජොබ් එකකට නැත්නම් විසිට් එකකට. ඉතින් ওই ජොබ් එකකට කටාර් වලට එන කට්ටියට තමයි ගොඩක්ම ওই ප්‍රශ්න තියෙන්නේ. ඔයාලා ජොබ් එකක් තෝරගන්න කලින් බලන ඔයාලට හම්බෙන්න සැලරි එකෙන් ඔයාලට මේ සොයවෙන්න වෙන්න පුළුවන්ද ඔයාලට මේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් කටාර් වල living expenses ගැන මම අද කරන මේ වීඩියෝ එකෙන් ලංකාවේ ඉඳන් කටාර් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලගේ පඩියෙන් ඔයාලට කොච්චර වියදමක් යනවද? ඒ වගේම ඔයාලට කොච්චර ඉතුරු කරන්න පුළුවන්ද? ඒ වගේම කටාර් වල ජොබ් එකක් හොයාගනිද්දී කොයි වගේ සැලරි රේන්ජ් එක කියන ජොබ් එකක් හොයාගත්තොත් හොඳයිද කියලා හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකන් අද බැලුවොත්. ඉතින් ඒ නිසා මම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මිස්ටර් මණ්ඩමගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අමතක කරන්න තු subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් රැකියාවකට කටාර් වලට එන ඔයාව මම කොටස් 3කට වෙන් කරනවා. ඒ තමයි අංක 1 transport accommodation and food තමන්ගේ කම්පැනියෙන් සපයන ආයතන. උදාහරණයක් විදිහට hotel jobs, සමහර housekeeping jobs. අංක 2 accommodation and transport only. food වලට යන වියදම තමන්ටම දරා ගන්න තමයි වෙන්නේ. උදාහරණයක් විදිහට cleaning jobs සහ සමහර housekeeping jobs. අංක 3 එයාලට හම්බෙන්නේ බේසික් එකට අමතරව allowances, food allowances, transport allowances සහ housing allowances. මුලින්ම අපි කතා කරමු කෑම බීම වලට කොච්චර වගේ වියදමක් යයිද කියලා. කියන්නේ food cost එක. කෑම බීම ගැන කතා කරද්දී අපි මුලින්ම කතා කරමු වතුර ගැන. මොකද වතුර එකේ නම් අපිට මෙහෙදි ගන්න තියෙන්නේ සල්ලි වලට. ලීටර් එකමාරේ වතුර බෝතලයක් රියලක් වෙනවා එක බෝතලයක් ගන්න ගියොත්. ඒවට ලීටර් එකමාරේ බෝතල 6ක් ගන්න ගියොත් රියල් 3කට ගන්න පුළුවන්. ඒ වගේම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක කිව්වොත් මම ගන්නේ අර ලීටර් 19 ලොකු කෑන් එක. ඒ ලොකු කෑන් එක ගද්දී ඔයාලට MT-ක් නැත්තම් MT-ත් එක්ක ගද්දී ඉස්සර වෙලාම රියල් 20ක් යනවා. ඊට පස්සේ ඒක රීෆිල් කරන්න යන්නේ රියල් 7ක් හෝ රියල් 8ක් විතරයි. ඉතින් එහෙම බලද්දී ඒක ගොඩක් වාසි එක්කෙනෙක්ට වගේ ඉතින් මාසයක් විතර යූස් කරන්නත් පුළුවන් තමන් වතුර බොන හැටියට. දැන් අපි කතා කරමු කෑම ගැන. එතනත් මම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න. තමන්ගේ කෑම තමන් හදාගන්න එක, ඒ වගේම මෙස් එකක් යූස් කරන එක. මම මෙස් එක ගැන පස්සේ කියන්නම්. මම ඉස්සෙල්ලාම කියන්නම් තමන්ගේ කෑම තමන් හදාගෙන කෑවොත් මාසෙකට කොයි වගේ වියදමක් යනවද කියලා. රියල් 300ක් රියල් 400ක් අතර වියදමක් යනවා තමන් තනියෙන් මාසයක් උයාගෙන කන්න ගියොත්. ඒක මෙහෙමයි. ඒක
300 400ට වැඩිය යන්නේ නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයා කන විදිහට තමයි. සාමාන්‍යයෙන් රියල් 300ක් 400ක් අතර ගාණක් තනියෙන් මාසයක් පුරා කනවා නම් යනවා. හැබැයි ඒ තමන්ගේ ප්‍රධාන කෑම වල විතරයි. ඉතින් ඔයාලා එළියට ගියොත් ඔයාලා චාය එකක් බිව්වොත්, පෙප්සි එකක් බිව්වොත්, ෂාර්ම එකක් කෑවොත්, ඒ වගේ දේවල් වලට ඔයාලගේ බජට් එකෙන් වෙනම ගාණක් වෙන් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා එළියට ගිහලා චාය එකක් බොන්න හිතනොත් චාය එකක් රියලක් වෙනවා. ෂවර්ම එකක් කන්න කිව්වොත් පොඩි ෂවර්ම එකක් රියල් 7ක් රියල් 8ක් වෙනවා. ලොකු ෂවර්ම එකක් රියල් 14ක් රියල් 15ක් වෙනවා. ඒ වගේම බිරියානියක් චිකන් බිරියානියක් කන්න ගියොත් රියල් 12ක් 14ක් වගේ යනවා. බීෆ් බිරියානියක් රියල් 12ක් 14ක් 15ක් යන විලාවල් තියෙනවා. ඒ වගේම පෙප්සි එකක් වගේ බොන්න ගියොත් රියල් 2.50ක් වෙනවා. ඉතින් ඒ වගේ ගණන් ටිකක් තමයි යන්නේ. ඔයාලා පොඩි ෂෝටිස් කන්න ගියොත් රියල් 2යි ඒ වගේ ගණන් තමයි යන්නේ. ඉතින් ඔයාලගේ මාසික බජට් එකෙන් ඔයාලා එළියට ගියාම ඔය කන කඩචෝරු වලටත් පොඩි ගාණක් වෙන් කරලා තියාගන්න අමතක කරන්න එපා. කලින්ම එතකොට ගොඩක් ලේසි වෙයි ඔයාලට හරියට මැනේජ් කරගන්න monthly expenses කොහොම වේද කියලා. දැන් අපි බලමු මෙස් එකක් කියන්නේ මොකක්ද කියලා. මෙස් එකක් කියන්නේ කෙටියෙන්ම කිව්වොත් චූටි රෙස්ටෝරන්ට් එකක්. චූටි කෑම කඩයක්. කේරළ, පාකිස්තාන්, බංගලදේශ්, ශ්‍රී ලංකා ඒ වගේ කට්ටිය මෙහි පොඩි පොඩි කෑම කඩ දාලා තියෙනවා. ඒ සමහර තැන්වල යාලා මෙස් එකක් කරනවා. ඒ මෙස් එකෙන් වෙන්නේ Tamanට හැමදාම උයාගෙන කන්න වෙලාවක් නැත්නම් වැඩත් එක්ක ඒ නිසා ඒ වගේ කට්ටියට යාලා මෙස් එකෙන් කෑම හදලා ගිහිල්ලා දෙනවා. ගිහිල්ලා දෙනවා කියන්නේ අපිට මෙස් එකට ගිහිල්ලා කන්නත් පුළුවන් නැත්නම් සමහර තැන්වල ගෙදරට ඩිලිවරි කරනවා. එතකොට මෙස් එකක් ඔයාලා යූස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම ඔයාලා මෙස් 3-4කට ගිහිල්ලා බලන්න. කාලා බලන්න මේ කෑම වලට සෙට් වෙනවද කියලා. ඉතින් මේ කෑම වලට සෙට් වෙනවා නම් එයා දැන් අහන්න කොහොමද ඩිලිවරි කරනවද, ඩිලිවරි තියනවද, කොහොමද මෙනුස් චේන්ජ් වෙන්නේ කියලා ඔයාලට අහලා බලන්න පුළුවන්. එහෙම කළා ඔයාලට දවසට එක කෑම වේලක් ගන්න ඕන නම් එහෙම ඔප්ෂන් එකකුත් තියෙනවා. නැත්නම් කෑමකට වේල් දෙකක්, වේල් තුනක් ගන්නවා නම් එහෙම ඔප්ෂන් උත් එයාලා ගාව තියෙනවා. ඔයාලා මෙස් එකකින් කන්න බලාපොරොත්තු වෙනවා නම් දවසකට එක වේලක් බැගින් මාසයක් කන්න ඔයාලට රියල් 150ක් රියල් 200ක් අතර ගාණක් කියනවා. මීල් දෙකක් ගන්නවා නම් දවසකට රියල් 300ක් රියල් 350ක් අතර යනවා. ඉතින් සමහර කට්ටියට ඩියුටි මීල් එක හම්බ වෙනවා. ඉතින් මම හිතන විදිහට වැඩ කරන වෙලාවේ ඩියුටි මීල් එක කාලා රූම් එකට ආවට පස්සේ තව එක මීල් එකක් එදෙන් කෑවනම් රියල් 150 200ක් යද්දි ඔයාලට මාසයක්ම සේව් වෙන්න පුළුවන්. ඔයාලගේ කෑම පැත්තෙන් බැලුවොත්. දැන් මම කතා කරන්නේ accommodation ගැන. accommodation ගැන කතා කරද්දිත් විශේෂයෙන්ම මම කතා කරන්නේ තමන්ගේ කම්පනියෙන් තමන්ට accommodation දෙන්නේ නැති අයට තියෙන options ගැන. හරි. ඔප්ෂන් නම්බර් 1 ඒ තමයි බෙඩ් ස්පේස් එක. බෙඩ් ස්පේස් ගැන කතා කරද්දි බෙඩ් ස්පේස් එකක් කියන්නේ මොකක් හරි රූම් එකක ඇඳක්. ඇඳක් කියන්නේ අපි හිතමු සමහරු රූම්ස් අරගෙන ඉන්නවනේ හරි. එයාලගේ ඇඳක් මොකක් හරි හිස් තියෙනවා. ඉතින් ඒක තමයි බෙඩ් ස්පේස් එකක් කියලා එයාලා විකුණන්නේ. බෙඩ් ස්පේස් එකක් ඔයාලට හොයාගන්න පුළුවන් සාමාන්‍යයෙන් රියල් 450කට විතර. ඉතින් මේ බෙඩ් ස්පේස් එකක් හොයාගන්නදී විශේෂයෙන්ම අපිට ලංකාවේ කට්ටිය විතරක් ඉන්න තැන් හොයන්න ගොඩක් අමාරුයි. ඉන්දියන්, නේපාල්, පාකිස්තාන්, බංග්ලාදේශ් ඉතින් ඒ වගේ ගොඩක් රටවල් වල අයත් එක්ක තමයි අපිට ඉන්න වෙන්නේ. ඒ වගේම වොෂ්රූම්, කිචන් ඒවත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ ෂෙයාරින්. ඉතින් ඔප්ෂන් නම්බර් 2 තියෙනවා බැචලර් ස්පේස්. ඉතින් ඔය බැචලර් ස්පේස් එකක් ඇතුළෙම තමයි ඔය බෙඩ් ස්පේස් එකක් තියෙන්නේ. අපි බැචලර් ස්පේසස් ගැන කතා කරද්දී බැචලර් ස්පේසස් තියෙන තැනුත් ඔය වගේම ගොඩක් රටවල් වල අයත් එක්ක අපිට මික්ස් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ වගේම වොෂ්රූම්, කිචන් අපිට ෂෙයාරින් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. බැචලර් ස්පේස් ගැන තවදුරටත් කතා කරද්දී සාමාන්‍යයෙන් ෆ්ලැට් එකක් අරගෙන ඒ ෆ්ලැට් වල තියෙන රූම්ස් වෙන වෙනම දෙනවා. එහෙමත් නැත්නම් සමහර ෆ්ලැට් වල තියෙන රූම්ස් තව පාර්ටිෂන් කරනවා. එහෙම පාර්ටිෂන් කළා ඒ බිස්නස් එක යාලා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට බැචලර් ස්පේස් එකක් හොයාගන්න පුළුවන් රියල් 800 රියල් 1000 වගේ උඩට. සාමාන්‍යයෙන් ඔය රූම්ස් තියෙන ඒරියා එක අනුවත් ඔය රූම්ස් වල ගණන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මම කියන්නම් මම ඉන්නේ දෝහවල. ඉතින් ඒ ඒරියා එකේ තියෙන ගණන් එක පාර්ටිෂන් එකක් අපිට රියල් 1100ක් රියල් 1300ක් අතර වගේ ගානට හොයාගන්න පුළුවන්. ඉතින් ඔය වගේ පාර්ටිෂන් රූම් එක ඔයාලා ඉන්නවා රියල් 800 රියල් 850කට වගේ තනියෙන් ඉන්නවා නම් ගන්න පුළුවන්. ඔය පාර්ටිෂන් රූම් එක සාමාන්‍යයෙන් ඔයාලා දෙන්නෙක් ඉන්නවා නම් ඒ රූම් එකම හම්බෙන්නේ රියල් 1100ක් රියල් 1300ක් අතර වගේ ගානකට. එතකොට එක්කෙනාට රියල් 550ක් රියල් 650ක් වගේ වැටෙන විදිහට ඒ රූම් එක ඔයාලට තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 3 දිනට ඉන්න පුළුවන් නම් එක්කෙනාට රියල් 500ක් වැටෙන විදිහට ඔයාලට ඒ වගේ රූම් හොයාගන්න පුළුවන්. දැන් අපි බලමු එක්සිකියුටිව් බැචලර් ස්පේසස් ගැන. කටාර වල ඔය එක්සිකියුටිව් ලෙවල් එකේ ජොබ්ස් කරන අයට දෙන රූම්ස් වෙනම තියෙනවා. ඒවත් ඉතින් අර බැචලර් ස්පේස් වගේම තමයි අර තමන්ගේ ජොබ් එක කරනවා තමයි ඒ රූම්ස් එයාලට වෙන්නේ. ඒ එක්සිකියුටිව් බැචලර් ස්පේස් එකකොත් ඔයාලට රියල් 800න් වගේ උඩට හොයාගන්න පුළුවන්. දැන් මම කතා කරන්නේ ස්ටුඩියෝ රූම් ගැන.
ඉතින් මම විශේෂයෙන්ම කියන්න කැමති ඔය ෆැමිලි එකක් හරි කපල් එකක් හරි කටාර වලට එනවා නම් ස්ටුඩියෝ රූම් එකට යන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද ඒ වගේ ආරක්ෂාව හොඳයි, ප්‍රයිවසිය හොඳටම හොඳයි. ඒ වගේම සෙපරේට් වොෂ්රූම්, සෙපරේට් කිචන් එකක් තියෙනවා. Tamanට නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමයි ওই ස්ටුඩියෝ රූම් එක කියන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට අවශ්‍ය ඒරියා එක ලොකේෂන් එක අනුව ඔය රූම්ස් වල ගණන් වෙනස් වෙනවා. ඉතින් ඔය ස්ටුඩියෝ රූම් එකක් ඔයාලට හොයාගන්න පුළුවන් සාමාන්‍යයෙන් රියල් 1500 ඉඳන් උඩට. ඉතින් එකමඩේෂන් ගැන කියද්දි මම මෙහෙමත් කියන්නම් ඔය ෆැමිලි එකක් වගේ එනවා නම් ඔයාලට ඇපාර්ට්මන්ට් එකක් ෆුල් ඇපාර්ට්මන්ට් එකක්ම ගන්න පුළුවන්. ඉතින් ඔය ඇපාර්ට්මන්ට් එකකොත් රියල් 2000 3000 වගේ ඉඳන් උඩට ඔයාලට හොයාගන්න පුළුවන්. මම එකමඩේෂන් ගැන කිව්වට මම කිව්වේ නෑනේ කොහොමද ඔයාලට මේව හොයාගන්න පුළුවන් කියලා. kataliving.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් ඒ වෙබ්සයිට් එකේ තියෙන ඔය විකුණන්න තියෙන රූම්ස්, ඇපාර්ට්මන්ට්ස් හැම දෙයක්ම තියෙනවා. ඔයාලට හොයාගන්න පුළුවන්. ඒකට ගියොත් මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වගේම ඒ වෙබ්සයිට් එකෙන් පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා රූම්ස් කීයක් ඕනද, වොෂ්රූම් කීයක් ඕනද, ඒ වගේ දේවල් ඇතුළුව වෙනස්කම් කරලා ඔයාලට ගැලපෙන රූම් එක ඒ වෙබ්සයිට් එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් Facebook pages සහ Facebook group තියෙනවා. ඉතින් ඒවට ගිහලත් ඔයාලට හොයාගන්න පුළුවන් රූම් එකක් අවශ්‍යයි නම්. ඉතින් ඒ වගේම ඔයාලා කටාර වලට ඇවිල්ලා පාර දිග ඇවිදන් යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි පොඩි notice board වල පාර දෙපැත්තේ ගහලා තියෙනවා rooms available තියෙනවා කියලා. ඉතින් ඒ නම්බර් එකකට කතා කරලත් ඔයාලට රූම් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ලේසියම දේ තමයි Facebook එකේ හරි අර කටා ලිවිං ඇප් එකේ හරි ගිහිල්ලා බලලා ඔයාලා මෙහෙට එන්න කලින්ම ලංකාවෙන් ඉඳන්ම ඒ රූම් ඕනර්ස් වලව contact කරගෙන වීඩියෝස් ගෙන්නගෙන බලලා ඒ රූම් එක ඔයාලට හොඳයි නම් ඒ ටික ඩිසයිඩ් කරලම ඔයාලා ආව නම් ඔයාලට ගොඩක් ලේසි මෙහෙ ඇවිල්ලා ඔයාලගේ ලයිෆ් එක පටන් ගන්න. හරි අපි එහෙනම් දැන් කතා කරමු ට්‍රාන්ස්පෝර්ට් එක ගැන. කටාර වල ට්‍රාන්ස්පෝර්ට් එක ගැන කතා කරද්දී මම නම් ඇත්තටම මෙහෙ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට පට්ටම ආසයි. පට්ටම ලේසි, වියදමත් පට්ටම අඩුයි. ට්‍රාන්ස්පෝර්ට් එක ගැන කතා කරද්දී කතා කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. මම මුලින්ම මෙහෙම කියන්නම්. මෙට්‍රෝ සර්විස් එක, කාර් බස් සර්විස් එක, ටැක්සි සර්විසස් සහ ඕන් වෙහිකල්. හරි. දැන් අපි කතා කරමු මෙට්‍රෝ සර්විස් එක ගැන. මෙට්‍රෝ එක ගැන කතා කරද්දී කටාර වල තියෙන ලාභදායකම ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එක තමයි මෙට්‍රෝ සර්විස් එක. මේ මෙට්‍රෝ සර්විස් එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් සතියේ දවස් 7ෙන් වැඩ කරනවා. හැබැයි ඒකේ ටයිමින් පොඩ්ඩක් වෙනස්. මේ දවස්වල මෙට්‍රෝ සර්විස් එක වැඩ කරන්නේ සැටර්ඩේ ඉඳන් තර්ස්ඩේ වෙනකන් උදේ 5 ඉඳන් පාන්දර 1 වෙනකන්. සිකුරාදා දවසට කියන්නේ ෆ්‍රයිඩේට වැඩ කරන්නේ උදේ 9 ඉඳන් පාන්දර 1 වෙනකන්. මේ මෙට්‍රෝ සර්විස් එකේ එක රයිඩ් එකක් යන්නේ රියල් 2යි. ඉතින් මෙට්‍රෝ එකේ තවත් විශේෂ දෙයක් තමයි මෙට්‍රෝ එකේ කොච්චර දුර ගියත් යන්නේ රියල් 2ක් විතරමයි. ඉතින් මෙට්‍රෝ එක යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මෙට්‍රෝ කාඩ් එකක් තියෙන්න ඕනේ. මේ මෙට්‍රෝ කාඩ් එකක් ගන්න එකෙත් ඔයාලට ඔප්ෂන් කීපයක් තියෙනවා. ඉතින් මෙහි මෙට්‍රෝ කාඩ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ කාඩ් එක ඔයාලට ඉස්සරහාම ගන්නවා නම් රියල් 10ක් යනවා. ඊට පස්සේ අපට අවශ්‍ය විදිහට টොප් අප් කරගන්න පුළුවන්. ඊළඟ ඔප්ෂන් එක තමයි ඩේ පාස් එක. ඉතින් මේ ඩේ පාස් එක පැය 24කට, ඒ කියන්නේ තනි දවසකට විතරයි යාලා ඉෂුව කරන්නේ. ඉතින් ඒ ඩේ පාස් එකට යන්නේ රියල් 6ක් විතරයි. මේ මෙට්‍රෝ වල එක කම්පාර්ට්මන්ට් එකක් වෙන් කරලා තියෙනවා ගෝල්ඩ් ක්ලබ් කියලා. ඉතින් ඒ ගෝල්ඩ් ක්ලබ් එකට යන්න වෙනම ටිකට් එකක් ගන්න ඕනේ. අපේ ලංකාවේ තියෙන්නේ ෆස්ට් ක්ලාස්, තර්ඩ් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස් කියලා අන්න ඒ වගේ. ඉතින් ගෝල්ඩ් ක්ලබ් එකට යනවා නම් ඒක එක රයිඩ් එකකට රියල් 10ක් යනවා. ඩේ පාස් එකක් ගන්නවා නම් ගෝල්ඩ් ක්ලබ් එකේ රියල් 30ක් යනවා. ඉතින් ගෝල්ඩ් ක්ලබ් එකේ කාඩ් එකක් ගන්නවා නම් රියල් 100ක් යනවා. ඉතින් මං කියන්නේ මේ කාඩ් එක අපිට හොඳටම ඇති රියල් දෙකට එක රයිඩ් එකක් ගිහිල්ලා කටාර වල ජීවත් වෙන්න. මෙට්‍රෝ ගැන කතා කරද්දී ට්‍රෑම් ගැනත් අමතක කරන්න බෑ. ඉතින් ඔය ට්‍රෑම් එක නම් හැමතැනම නැහැ. සාමාන්‍යයෙන් ට්‍රෑම් එක තියෙන්නේ ලුසෙල් සයිඩ් එකේ, ඒ වගේම දෝහා ඩවුන් ටවුන් එකේ, ඒ වගේම ලැක්ටෆියා ඒ වගේ පැතිවල තමයි ඔය ට්‍රෑම් එක තියෙන්නේ. ඉතින් ඒ ට්‍රෑම් එක යන්නයි මෙට්‍රෝ එක යන්නයි මේ කාඩ් එක යූස් කරලා අපිට යන්න පුළුවන්. හැම රයිඩ් එකකටම යන්නේ රියල් 2ක් විතරයි. තව විශේෂ දෙයක් කියන්න අමතකුණා. ඔයාලා මේ මෙට්‍රෝ එකේ යනවා නම් අනිවාර්යයෙන්ම දවසකට යන්නේ රියල් 6ක් විතරයි. ඔයාලා කී පාරක් මේකෙන් එහාට මෙහාට ගියත් රියල් 6ට වඩා කැපෙන්නේ නැහැ. ඒක මට අත්දැකීමෙන් කියන්න පුළුවන්. රියල් 6ට වඩා ඔයාලට ඕන රයිඩ්ස් ගණනක් යන්න පුළුවන් එක දවසකට. මෙට්‍රෝ එක ට්‍රෑම් එක ගැන කතා කරද්දී අමතක කරන්න බැරිම දෙයක් තමයි මෙට්‍රෝ ලින්ක් කියන්නේ. ඉතින් මෙට්‍රෝ ලින්ක් කියන්නේ බස් එකක්. ඒකත් මෙට්‍රෝ සර්විස් එකෙන්ම තව දිගුවත් තමයි මෙට්‍රෝ ලින්ක් එක කියන්නේ. ඉතින් ඔයාලා එක ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා ඒ අවට ඔයා ඉන්නවා නම් රූට් නම්බර්ස් කීපයක් දාලා තියෙනවා මෙට්‍රෝ ලින්ක් කියලා. ඉතින් මේ මෙට්‍රෝ ලින්ක් බස් එකේ අපේ මෙට්‍රෝ කාඩ් එකම යූස් කරලා අපිට යන්න පුළුවන් මේ මෙට්‍රෝ ලින්ක් එකේ 7-5ක්වත් වියදම් වෙන්නේ නැතුව. දැන් අපි කතා කරමු කාර් බස් ගැන.
කර්ව බස් කියන්නේ මේ කටාරවල රජයේ බස් සේවාව. ඉතින් මේක තමයි කර්ව බස් කාඩ් එක. මේ කාඩ් එක තියෙන්න ඕනේ අපට කර්ව බස් එකේ යනවා නම්. කර්ව බස් එකේ එක රයිඩ් එකක් යන්න රියල් 3ක් යනවා. ගිහිල්ලා එන්න රියල් 3යි. සාමාන්‍ය එක ගමනක් ගිහිල්ලා ගෙදරට එද්දී රියල් 6ක් කැපෙනවා. ඉතින් මේකේ නම් මෙට්‍රෝ එකේ වගේ නෙමෙයි. ඔයාලා යන ගානට අනිවාර්යයෙන්ම රියල් 3 අනිවාර්යෙන් කැපෙනවා. ඉතින් මේ කර්ව බස් සර්විස් එකත් වැඩ කරන්නේ හැමදාම පාන්දර 5 ඉඳන් අනිත් දවසේ පාන්දර 1 වෙනකම්. හැබැයි සිකුරාදා වැඩ කරන්නේ උදේ 9 ඉඳන් පාන්දර 1 වෙනකම්. ඒ වගේම තව රූට් නම්බර්ස් ටිකක් තියෙනවා පැය 24ම වැඩ කරන. ඒ තමයි එයාපෝට් එකේ ඉඳන් යන කර්ව බස් ටික. ඒ කර්ව බස් පැය 24ම විනාඩි 20න් 20 ඒ වගේ වැඩ කරනවා. අපි දැන් කතා කරමු ටැක්සි සර්විස් ගැන. කටාර වල ටැක්සි සර්විස් කිව්වොත් මට නම් මුලින්ම මතක වෙන්නේ Uber. ලංකාවෙත් Uber තියෙනවනේ. ඉතින් කටාර වලත් Uber තියෙනවා. ඒ වගේම කර්ව ටැක්සි. අර මම කිව්වේ කර්ව බස් තියෙනවා කියලා. ඒ වගේම රජයේ ටැක්සි සර්විස් එක තමයි කර්ව ටැක්සි කියන්නේ. ඒ වගේම තව ටැක්සිස් කියලා තියෙනවා. තව ඒ වගේ පොඩි සර්විස් වගේක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගොඩක්ම තියෙන්නේ Uber සහ කර්ව ටැක්සි වගේ ටැක්සි සර්විසස්. ඉතින් සාමාන්‍යයෙන් Uber එක නම් ඔයාලා යන දුර අනුව ඉතින් ෆී එක තීරණය වෙන්නේ. සාමාන්‍ය රියල් 5 ඉඳන් උඩට තමයි රයිඩ්ස් තියෙන්නේ Uber එකේ. කර්ව ටැක්සි එකේ කිලෝමීටර් 1.8ක් යන්නේ රියල් 7ක් විතරයි. ඊට පස්සේ තියෙනවා ඉතින් ට්‍රාන්ස්පෝර්ට් සර්විස්. මෙහෙමයි. ඔය තමන්ගේ කම්පැනිෙන් හම්බෙන්න ට්‍රාන්ස්පෝර්ට් ගැන නෙමෙයි මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් ඔය එයාපෝට් එකේ වැඩ කරන කට්ටිය ඉන්නවනේ. දැන් මම වැඩ කරන්නේ එයාපෝට් එකේ. ඔය එයාපෝට් එකේ වැඩ කරන කට්ටියට තමන් ඉන්න ප්‍රදේශයේ ඉඳන් එයාපෝට් එකට තියෙනවා වෙනම ට්‍රාන්ස්පෝර්ට් සර්විසස්. ඒකත් එක එක නම් වලින් වෙන වෙනම තමයි තියෙන්නේ. ඉතින් ඒ ට්‍රාන්ස්පෝර්ට් එක පාවිච්චි කරනවා නම් පැය 24න් බස් තියෙනවා පැයෙන් පැයට. තමන් ඉන්න ස්ථානයේ ඉඳන් එයාපෝට් එකට තියෙන දුර අනුව ඒකේ පැයක තීරණය වෙනවා. එයාපෝට් එකට ළඟ ඉන්න කට්ටිය නම් සාමාන්‍යයෙන් මම යන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක රියල් 80යි යන්නේ. ඒ වගේම 100 සහ 150. ඉතින් මම මාසෙට රියල් 150ක් ගෙවනවා මගේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකට. ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කරන අන්තිම ඔප්ෂන් එක තමයි තමන්ගේ වාහනයක් පාවිච්චි කරන එක. ඉතින් තමන්ගේ වාහනයක් පාවිච්චි කරද්දී ඒකට යන ෆියුල් කොස්ට් එක කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ අවුරුද්දේදී සාමාන්‍යයෙන් පෙට්‍රෝල් 95 ඔක්ටේන් එක රියල් 2.1ක් වගේ යනවා. ප්‍රීමියම් 91 එක රියල් 2.05ක් යනවා. ඒ වගේම ඩීසල් රියල් 2.05ක් වගේ තමයි යන්නේ. ඉතින් මෙහි ගොඩක් ගණන් අඩුයි. මොකද පෙට්‍රල් ඩීසල් හදන රටක් නේ මේක. මේ වගේ ගණන් තමයි යන්නේ පෙට්‍රල් සහ ඩීසල් වල මිල ගණන්. ලිවිං කොස්ට් එක ගැන කතා කරද්දී අමතකම කරන්න බැරි දෙයක් තමයි මෙහි යන මෙඩිකල් එක්ස්පෙන්සස් කොහොමද කියන එක. සාමාන්‍යයෙන් මෙහි හෙල්ත් කාඩ් එකක් හම්බ වෙනවනේ කට්ටියට. ඔය හෙල්ත් කාඩ් එක තමන් මෙහෙට ඇවිල්ලා හම්බ වෙන ටිකක් කල් යනවා. තමන්ට පර්සනලිත් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔය හෙල්ත් කාඩ් එක හම්බුනාට පස්සේ තමන්ට අදාළ හෙල්ත් සෙන්ටර් එකට ගිහිල්ලා අපට අවශ්‍ය බේත් ටික ගන්න පුළුවන්. ඉතින් අඩු වේදමකින් ඔයාලගේ බේත් ටික ගන්න පුළුවන් ඔය හෙල්ත් කාඩ් එක තියෙන කට්ටියට. රියල් 1ක් රියල් 2ක් සමහර වෙලාවට රියල් 5ක් වගේ යනවා. ඉතින් අපි හෙල්ත් කාඩ් එක යූස් කරලා ගවර්න්මන්ට් හොස්පිටල් එකකින් බේත් අරගෙන ඒ යන පොඩි amount එක අපිට ගෙවන්න වෙන්නේ ඩෙබිට් කාඩ් එකකින් විතරයි. යාලා කෑෂ් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒ වගේම ඉතින් තියෙන අනිත් දේවල් තමයි ප්‍රයිවට් හොස්පිටල්ස්. මේ ප්‍රයිවට් හොස්පිටල් උත් ගොඩක් තියෙනවා. හැබැයි සර්විස් ගොඩක් හොඳයි. ඒ වගේම පට්ටම ගණන්. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියාම අපිව රෙජිස්ටර් කරනවානේ. රෙජිස්ටර් කරද්දී සාමාන්‍යයෙන් එක එක තැන් වල වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රියල් 50ක් විතර යනවා අපිව එතන රෙජිස්ටර් කරගන්න විතරක්. ඒ වගේම සාමාන්‍යයෙන් උණකට හෙම්බිරිසාවකට බේත් ගන්න ගියත් රියල් 50 100 රියල් 200 වගේ යන අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙහෙ ඇත්තටම කිව්වොත් බෙහෙත් ගණන්. ඉතින් හොඳම දේ තමයි ඔයාලගේ හෙල්ත් කාඩ් එක හදාගන්න. තව දෙයක් තමයි හෙල්ත් කාඩ් එක වැලිඩ් වෙන්නේ අවුරුද්දයි. අවුරුද්දකට පස්සේ අපි ඒක රිනිව් කරන්න ඕනේ. ඒ රිනිව් කරද්දී වෙනම රියල් 100ක් යනවා රිනිව් කරද්දී. තමන්ම ඔය රිනිව් එක කරගත්තොත් රියල් 100ක් විතරයි යන්නේ. හැබැයි ඔය පොඩි පොඩි කමියුනිකේෂන් වගේ තැන් තියෙනවා. එයාලා රිනිව් කරලා දෙනවා. ඒ රිනිව් කරලා දෙන එකට එයාලා තව රියල් 10ක් වැඩි අය කරනවා. ඉතින් ලේසිම දේ තමයි තමන්ටම ඔන්ලයින් ගිහිල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා තමන්ගේ හෙල්ත් කාඩ් එක එක්ස්පයර් වෙලා තියෙනවා නම් කාඩ් පේමන්ට් එකක් විදිහට ඒක රිනිව් කරගන්න පුළුවන්. අපි දැන් කතා කරමු කටාර වල කොහොමද මොබයිල් ෆෝන් පැකේජස් වල ප්‍රයිසස් යන්නේ කියලා. සාමාන්‍යයෙන් කටාර වල මොබයිල් ෆෝන් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ප්‍රධාන වශයෙන් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ඔරිඩෝ සහ වෝඩාෆෝන්.
ඉතින් මේ ඔරිඩෝ වෝඩෆෝන් යන දෙකේම එක විදිහට රියල් 5 ඉඳන් උඩට පැකේජස් දාගන්න පුළුවන්. ඒ වගේම අපේ ලංකාවේ තියෙනවා වගේ කොම්බෝ පැකේජස් තියෙනවා, වොයිස් විතරක් තියෙනවා, ඩේටා විතරක් පැකේජස් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රීපේඩ් පැකේජස් නම් රියල් 5 ඉඳන් උඩට තියෙනවා. පෝස්ට්පේඩ් පැකේජස් නම් රියල් 80 100 වගේ ඉඳන් උඩට තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට ඔයාලට සරිලන විදිහට අතේ තියෙන ගාන අනුව හොඳ පැකේජ් එකක් දාගන්න පුළුවන්. හැබැයි ලංකාවට වඩා නම් මේ පැකේජස් පට්ටම ගණන්. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක කිව්වොත් මම මේ වෙද්දි පාවිච්චි කරන්නේ 170 පැකේජ් එක. ඔරිඩෝ සිම් එකේ 170 ඔෆර් එකක් හම්බුණා. රියල් 200 එක 170ට හම්බුන හින්දා මම ඒක පාවිච්චි කරන්නේ. දැන් අපි කතා කරමු සැලුන් ගැන. ඔය අපිට තියෙන ප්‍රශ්නයක්නේ අර හිතට වැදිච්ච සැලුන් එක නැතුව වෙන කොහෙටවත් යන්න හිතෙන්නේ නැහනේ. ඉතින් ප්‍රශ්නයක් කරගන්න එපා. කටාර වලත් තියෙනවා ලංකාවේ සැලුන්. සැලුන් එකක් ගාව යද්දි අපේ ලංකාවේ කොඩි හැම ගහලා තියෙනවා ලංකාවේ කට්ටිය ඉන්නවනම්. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා අපිට සෙට් වෙන හෙයා කට් එකක් ගන්න පුළුවන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් හෙයා කට් එකක් ගන්න රියල් 15ක්, රියල් 20ක්, රියල් 30ක් වගේ යනවා. සාමාන්‍ය කොල්ලෙක්ගේ කොණ්ඩයක් කපා ගන්න නම්. ඔළුවට මසාජ් එකක් දාගන්න ඕන. ඒකට වෙනම රියල් 10ක් යනවා. ඒ වගේම කලරින් ස්ට්‍රේට්නින් කරනවා. ඉතින් ඒවට අදාළ වේදන් ඒ වගේ යනවා. ඒ වගේම ඔයාලා ජිම් එකකට වගේ යන්න බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍යයෙන් මාසෙකට රියල් 150ක්, රියල් 180ක් වගේ යනවා එක ජිම් වල. ඒ වගේම යාළගේ මාස 3 පැකේජස් තියෙනවා, මාස 6 පැකේජස් තියෙනවා, අවුරුද්ද පැකේජස් තියෙනවා. මාස පැකේජ් එක ගන්න පුළුවන් රියල් 150කට. මාස 3 පැකේජ් එක ගන්න පුළුවන් රියල් 300කට, 350කට විතර. මාස 6 පැකේජ් එක ගන්නවා නම් සමහර තැන්වල රියල් 550යි, රියල් 600 අන්න ඒ වගේ ප්‍රයිසස් වලට මාස 6 පැකේජ් එක ගන්න පුළුවන්. අවුරුද්ද යනවා නම් රියල් 10කට වගේ අවුරුද්ද පැකේජ් එක ගන්න පුළුවන්. ඔන්න එහෙනම් මෙහෙම තමයි 2025 කටාර වල ලිවිං කොස්ට් එක ගැන කරපු මම මගේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඉතින් මම හිතනවා ගොඩක් අයට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් කටාර වල ජීවත් වෙන ඔයාලත් ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. ඒක කාට හරි ගොඩක් වැදගත් වෙයි. මට මොනවා හරි මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙන්නම්. ඒ වගේම මතක් කරන්න කැමතියි මිස්ටර් බන්ඩේ මගේ YouTube channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මම ඉක්මනටම එන්නම්. කට්ටිය පරිස්සමෙන් ඉන්න. I'll see you in the next video.